විනාඩි 2කට අඩු කාලයකින් රූබික් කැටය සම්පූර්ණ කරමු. ආයුබෝවන් ඔබ සැමටම. අපි හැමෝගෙම ආශාවක් තමයි රූබික් කැටයක් හරි හැටි අඩුම වේලාවකින් සාදා ගැනීම. මේ මගේ අතේ තියෙන්නේ 3x3 රූබික් කැටයක්. ඔබ රූබික් කැටයක් මිලදී ගන්නා විට ඉතා පහසුවෙන් සහ නිදහසේ කැරකෙන රූබික් කැටයක් මිලදී ගැනීම ඉතාමත්ම වැදගත් වෙනවා. මොකද සමහර රූබික් කැටවල පැටලෙන සහ හිරවෙන ස්වභාවයක් තිබෙන නිසා. රූබික් කැටේ මෙන්න මේ වගේ පහසුවෙන් කැරකෙන්න ඕන. ඒතකොට තමයි ඉතා පහසුවෙන් ඔබට කැටය හසුරුවලා අඩුම වේලාවකින් කැටය සම්පූර්ණ කරගන්න පුළුවන් වෙන්නේ. රූබික් කැටයක් නිවැරදිව සාදා ගන්න පියවර 7ක් සම්පූර්ණ කරන්න ඔබට සිදු වෙනවා. ඒ සමගම රූබික් කැටය නිවැරදිව සාදා ගැනීමේදී ආරම්භයේ සිටම අවසානය දක්වා ඔබ විසින් පාවිච්චි කළ යුතු අත්‍යවශ්‍ය නීති දෙකක් තිබෙනවා. ඒවට අපි කියනවා දකුණත් නීතිය සහ වමත් නීතිය කියලා. හොඳට මතක තබා ගන්න විවිධාකාරයේ ගණිතමය සූත්‍ර සහ පැටලිලි සහිත නීති රීති කිසිවක් රූබික් කැටය සම්පූර්ණ කිරීමේදී අවශ්‍ය වන්නේ නැහැ. ඒ නිසා රූබික් කැටයක් නිවැරදිව සාදා ගන්න අනවශ්‍ය බියක් සහ චකිතයක් ඇති කරගන්න එපා. මම ඔබට ඉදිරිපත් කරන ඉතාමත්ම සරල ක්‍රම පාවිච්චි කරලා ඔබට පුළුවන් විනාඩි 1ක් සහ විනාඩි 2ක් අතර කාලයකින් නිවැරදිව රූබික් කැටය සම්පූර්ණ කරගන්න. මේ සඳහා මම අදහස් කරනවා ඔබට ඉතාමත්ම සරල ආකාරයේ වීඩියෝ 3ක් ඉදිරිපත් කරන්න. ඒ කියන්නේ එපිසෝඩ්ස් 3ක් ඉදිරිපත් කරන්න. පළමුවන වීඩියෝවෙන් මම ඔබට ඉදිරිපත් කරනවා විනාඩි 1යි තත්පර 56කින් අදාළ පියවර 7 දකුණත් සහ වමත් නීති යොදා ගනිමින් මම නිවැරදිව සම්පූර්ණ කළ ආකාරය. ඒකම දෙවැනි වීඩියෝවෙන් රූපරාමු උපයෝගී කරගෙන අදාළ පියවර 7 සහ දකුණත් නීතිය සහ වමත් නීතිය ඉතාමත්ම සරල ආකාරයෙන් විස්තර කරන්න මම අදහස් කරනවා. තුන්වැනි වීඩියෝවෙන් අදාළ පියවර 7 දකුණත් සහ වමත් නීති උපයෝගී කරගෙන සම්පූර්ණ කරන ආකාරය පිළිබඳව ප්‍රායෝගික දැනුමක් ලබා දීමට මම අදහස් කරනවා. මෙහිදී රූබික් කැටය ආරම්භයේ සිටම අවසානය දක්වා නිවැරදිව සම්පූර්ණ කරන ආකාරය මම ඔබත් සමග එකට එකතු වී ප්‍රායෝගිකව ඉදිරිපත් කිරීමට අදහස් කරනවා. මෙහිදී ඔබට පුළුවන් පියවරෙන් පියවර සරල ආකාරයෙන් මම කැටය හසුරුවන ආකාරයටම ඔබගේ රූබික් කැටයත් හසුරුවලා ප්‍රායෝගික දැනුමක් ලබා ගන්න. ඔබ මේ වීඩියෝ 3 හරියට අවබෝධ කරගත්තොත් අනිවාර්යෙන්ම ඔබට පුළුවන් විය යුතුයි රූබික් කැටය නිවැරදිව විනාඩි 2කට අඩු කාලයකදී සම්පූර්ණ කරගන්න. කැටය හැසිරවීම හොඳ හැටි ප්‍රගුණ කළොත් ඔබට පුළුවන් කැටය සම්පූර්ණ කරන කාලය තව දුරටත් අවම කරගන්න. මගේ පළමු වීඩියෝ විදියට මම දැන් පෙන්වන්නම් රූබික් කැටය විනාඩි 2කට අඩු කාලයකින් මම සම්පූර්ණ කළ ආකාරය.
ඔබ මේ වීඩියෝෙන් දකින්න ඇති අදාළ පියවර 7 විනාඩි 1යි තත්පර 56කින් දකුණත් සහ වමත් නීති දෙක යොදා ගනිමින් මම සම්පූර්ණ කරන ආකාරය. මේ ඊටම සරලයි. මම ඔබගෙන් ඉල්ලීමක් කරනවා මගේ වීඩියෝව සබ්ස්ක්‍රයිබ් කරලා පුළුවන් තරම් ෂෙයා කරන්න කියලා. මම අදහස් කරනවා තව දින කීපයකින් මගේ දෙවැනි වීඩියෝව ඒ කියන්නේ අදාළ පියවර 7 සහ දකුණත් සහ වමත් නීති සරලව ඉතා පහසුවෙන් අවබෝධ කරගන්න ආකාරය රූපරාමු සහිතව ඔබට ඉදිරිපත් කරන්න. ඊට පසුව මගේ තුන්වෙනි වීඩියෝවෙන් ඔබත් සමග එක් වී ප්‍රායෝගික වශයෙන් රූබික් කැටය නිවැරදිව සම්පූර්ණ කරන ආකාරය ඉදිරිපත් කරන්න මම අදහස් කරනවා. මේ වීඩියෝ 3 නිවැරදිව අනුගමනය කළහොත් ඔබට රූබික් කැටය විනාඩි 2කට අඩු කාලයකදී සම්පූර්ණ කිරීම ඉතාමත්ම පහසු කාර්යයක් වෙනවා. මගේ දෙවෙනි වීඩියෝව ළඟදීම බලාපොරොත්තු වන්න. ඔබට සුබ දවසක්.